කිසිම කෙනෙක් ළඟ ලාභයට විකිනෙන්න එපා. ඔයාට තියෙන වටිනාකමක්. ඒක හොයා ගන්න. දවසක් පුංචි දරුවෙක් එයාගේ සීයා ළඟට ගියාලු. ගිහින් ඇහුවලු මෙහෙම සීයේ ජීවිතයට වටිනාකමක් තියෙනවද? මගේ ජීවිතේ වටිනාකම කීයද? සීයා මේ පුංචි දරුවා අතට රළු ගලක් දුන්නලු. දීලා කිව්වලු මෙහෙම පුතා ගිහින් මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා. පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ළඟට. මාමේ මේ ගල කීයක් වෙනවද? දොඩම් වෙලෙන්ද ඒ ගල අතට අරගෙන බැලුවා. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දට සැකයක් ඇති වුණා. මේකට මම පුතාට දෙන්නම් දොඩම් ගෙඩි 200ක්. ස්තුතියි මාමේ. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා. පුංචි දරුවා ඊළඟට ගියේ එළවලු වෙලෙන්දෙක් ළඟට. මාමේ මේ ගල කීයක් වෙනවද? එළවලු වෙලෙන්දත් මේ ගල අතට අරගෙන බැලුවා. පුතා මේක මට විකුණන්නද යන්නේ? මම මේකට දෙන්නම් එළවලු ගෝණියක්ම. ස්තුතියි මාමේ. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා. දරුවා ඊළඟට ගියේ ආභරණ වෙලෙන්දෙක් ළඟට. මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද? ආභරණ වෙලෙන්ද ගල අතට අරන් පරීක්ෂා කරා. මේකට මම දෙන්නම් ලක්ෂ 10ක්. පුංචි දරුවා වෙලෙන්දට ස්තුති කරලා වෙනදා දෙන උත්තරයම දීලා එන්න ලෑස්තුණා. හා කමක් නෑ. මම ඔය ළමයාට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කෝ. මේක මට විකුණන්න. නෑ මාමේ. මට ඕන උනේ මේකේ වටිනාකම කීයද කියලා දැනගන්න විතරයි. පුංචි දරුවා ඊළඟට ගියේ මැණික් වෙලෙන්දෙක් ළඟට. මේ ගල අතට අරන් පරීක්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා. කවුද මේ ගල පුතාට දුන්නේ? මගේ සීයා. පුතේ මේ ගල ලොකු රතු මැණිකක්. මේ වටිනා මැණික ගන්න මගේ ළඟ තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි. මේ හැමදේම අහගෙන පුංචි දරුවා ආපහු ගියා සීයා ළඟට. ගිහින් සීයාට හැමදේම කිව්වා. ඊට පස්සේ ඇහුවා ඉතින් සීයා කියන්න මගේ ජීවිතේ වටිනාකම කීයද? ඒකට උත්තරයක් තමයි පුතේ ඔය හොයාගෙන ආවේ. එක එක්කෙනා ඒගොල්ලන්ගේ දැනුමේ හැටියට, ඒගොල්ලන්ගේ අවංකකමේ හැටියට, ඒගොල්ලන්ගේ විශ්වාසයේ හැටියට ඔයාගේ ජීවිතේ මිල තීරණය කරයි. සමහරු කියයි ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා. සමහරු ඔයාගෙන හරියට නොදෙන පුංචි වටිනාකමක් කියයි. ඒත් කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනාකම කියා දෙයි. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාටම පෙන්නලා දෙයි. ඒ නිසා ඔයාව විශ්වාස කරන්න. ඔයාව අගයන්න. ඔයාගේ ජීවිතේ වටිනාකම අව탁සේරු කරන්න එපා. කිසිම කෙනෙක් ගාව ලාභයට විකිනෙන්න එපා. තමන්ට ගරු කරන්න. තමන්ට ගරු කරන්න.